ආයිබෝවන් හෙලෝස් YouTube නාලිකාවෙන් අද හඳුන්වා දෙන්නේ බොහෝ අය නොදන්නා නමුත් පහසුවෙන් ලබාගත හැකි ඖෂධීය පානයක් ගැන. ලංකාවේ බොහෝ ප්‍රදේශවල ගෙවතු ආශ්‍රිතව පවා වගා කරන තැඹිලි වටිනා ඖෂධීය සංඝටක අඩංගු ඖෂධීය පළතුරක් බව ඔබ දන්නවාද? තැඹිලි වතුරේ පවත්නා පෝෂ්‍යදායී ගුණ සම්බන්ධයෙන් අද අප නාලිකාවෙන් පෙන්වා දෙන්නයි මේ සූදානම. පොටෑසියම්, සෝඩියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම්, ස්වභාවික සීනි, අයඩීන්, සල්ෆර්, කැල්සියම්, ෆොස්ෆරස්, විටමින් B, C, E, යකඩ යනාදී බොහෝ පෝෂණදායී සංඝටක තැඹිලිවල පවතී. තැඹිලි වතුර පානය කිරීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ශරීරයේ හැඩගන්වයි. මුත්‍රාගල් හැදීම අඩු කිරීම සේම එයින් පීඩාවට පත්ව සිටින අයටද මේ දිව්‍යමය ඖෂධයකි. අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. පොටෑසියම් වැඩි සාන්ද්‍රණයේ හේතුවෙන් හදවත ආරක්ෂාකාරීව පවත්වාගෙන යයි. ප්‍රතිඔක්සිකාරක අඩංගු බැවින් පිළිකාවදානම අඩු කරයි. ලිංගික ශක්තිය වැඩි කර මදසරු බව දුරු කිරීමටද හැකියාව පවතී. ආහාර දිරවීම සඳහාද තැඹිලි වතුර ප්‍රයෝජනවත් වේ. විජලනය මගහැරීමටද හැකියාව ඇත. ඔබ දැනටමත් ගලගණ්ඩයෙන්, වමනයෙන්, දමනියක රෝගවලින්, හිස රදයෙන්, බැක්ටීරියා කැසීම් වලින්, පණු රෝග වලින්, පිත්තාංශ රෝග වලින්, ඉස්සොරිය වලින් පීඩාවට පත්ව ඇතිනම් තැඹිලි වතුර පානය කිරීමෙන් යම් සහනයක් ලබාගත හැකියි. මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන්ටද ස්වභාවික ඖෂධයකි මෙය. මීට අමතරව සම සිනිඳු කිරීමට, මාංශ පේශීවල වර්ධනයට, ශරීරයේ බර පවත්වා ගැනීමට, රුධිර සංසරණය වර්ධනයට හා රුධිරය පිරිසිදු කිරීමට තැඹිලි වතුර ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි. ඉතා කෙටියෙන් පැවසුවොත් ලස්සනට සහ නිරෝගීව ඉන්න කැමති ඔබට ඉතා ලාභදායී මිලට ලබාගත හැකි ඔසුවක් ලෙස තැඹිලි පෙන්වා දිය හැකියි. වීඩියෝ එක බලලා හොඳයි නම් බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට අපේ අනෙකුත් වීඩියෝස් පෙන්නනවා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.